මේ පොත The Entropy Sutras මේක ලිව්වේ මම. හැබැයි මම මේක ලිව්වේ අනාගතයෙන් ආපු මමම මට දීපු පොතක් බලාගෙන නම්. ඇත්තටම මේ පොතේ නිර්මාණකරුවා කවුද? ආයිබෝන් යාළුවනේ. අද අපේ මේ ප්ලේලිස්ට් එකේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් මම අද අරගෙන ආවා කාලය පිළිබඳ ගැඹුරුතම සහ භයානකම සංකල්පයක්. ඒ තමයි bootstrap paradox. එහෙම නැත්නම් causal loop කියන සංකල්පය. අද මේ වීඩියෝ එක ඉවර වෙනකන් ඔයා බැලුවොත් ඔයාට හිතේ ඇත්තටම අපි අලුතෙන් කියලා හිතන අදහස් ඇත්තටම අපේමද කියන ප්‍රශ්නය. අපි පොඩි අත්හදා බැලීමක් කරමු. ඔයා දන්නවා අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව අවකාශයේ නැමීමක් ඇති කරලා ඔයාට පුළුවන් කාලය ආපස්සට යන්න. ඉතින් අන්න ඒ වගේ මොකක් හරි ක්‍රමයකින් මම කාලය හරහා ගිහිල්ලා තව අවුරුදු 30ක් ඉස්සරහට ඇවිල්ලා 2056 අවුරුද්දට යනවා. ඊට පස්සේ මම හදනවා කාල යන්ත්‍රයක්. ඒ කාල යන්ත්‍රෙම නැගලා නැත්නම් ඒ කාල යන්ත්‍රය ක්‍රියාත්මක කරලා මම ආපහු අවුරුදු 30ක් ඒ කියන්නේ 2026 එනවා. මගේ අතේ තියෙන මෙන්න මේ The Entropy Sutras කියන පොත අරගෙන මම ආපහු එනවා. ඇවිල්ලා අද ඉන්න මට මම මේක තෑගි කරනවා. ඉතින් මේ පොත ලැබුණු වර්තමානයේ ඉන්න මම මොකද කරන්නේ? ඒ පොත කියවනවා. කියවලා මරු පොතක් කියලා ලැප්ටොප් එකේ වර්ඩ් එකට ගිහිල්ලා මුළු පොතම ආපහු තමන් ටයිප් කරා වගේ ලිව්වා වගේ ටයිප් කරගන්න. කරලා ඒක පබ්ලිෂ් කරනවා. ඒක පබ්ලිෂ් කරලා එක දවසකින් පොත පට්ට විදිහට ජනප්‍රිය වෙනවා. ඔන්න ඔය විදිහට කාලය ගත වෙලා යනවා. ඉතින් මම දැන් 2056ට ඇවිල්ලා මම වයස. ඉතින් මම මොකද කරන්නේ? මගේ පුස්තකාලයෙන් මම ගන්නවා අර The Entropy Sutras කියන පොත. අරගෙන මගේ කාල යන්ත්‍රයට නගිනවා. නැගලා ඉවරලා මම යනවා ආපහු 2026ට. ගිහිල්ලා 2026 ඉන්න මට ඒ පොත මම ආය දෙනවා. ඊළඟ මම ආපහු එනවා. මෙතනදි තමයි ප්‍රශ්නය එන්නේ. දැන් මට උත්තර දෙන්න මේ පොත ලිව්වේ කවුද? ඒ පොත වර්තමානයේ ඉන්න මම ලිව්වේ නැහැ. මොකද මට ඒක හම්බුනේ අනාගතේ. ඒ පොත අනාගතේ ඉන්න මම ලිව්වෙත් නැහැ. මොකද ඒ පොත මට හම්බුනේ වර්තමානයේ. එහෙම නැත්නම් අතීතේ. ඉතින් මේ පොතට ආරම්භයක් නැහැ. මේ පොතට මූල ආරම්භයක් නැහැ. මේ පොත නිකන් කාලය ඇතුලේ පවතිනවා විතරයි. මෙන්න මේකට තමයි විද්‍යාවේදී කියන්නේ bootstrap paradox එක කියලා. හැබැයි භෞතික විද්‍යාව ගැන දන්න මගේ මිත්‍රයින්ට හිතෙන්න පුළුවන් ලොකු ප්‍රශ්නයක් තියෙනව නේද මෙතන කියලා. ඔව්. මොකද්ද ප්‍රශ්නේ? ඒ තමයි එන්ට්‍රොපිය. එන්ට්‍රොපිය කියන්නේ තාපගති විද්‍යාවේන දෙවෙනි නියමයට අදාළ සංකල්පය. මේකෙන් කියවෙන්නේ විශ්වය තුල ඕනෑම දෙයක් කාලය ගත වෙනකොට විනාශයටපත් වෙන්න ඕන. මම අනාගතයෙන් ගේන මේ පොත මේ රවුම ඇතුලේ 10 වාරයක් කැරගෙනකොට මේ පොත දිරන්න ඕන. මේ පොත කහපාට වෙන්න ඕන. මේ පොතේ අකුරු මැකිලා යන්න ඕන. හැබැයි එහෙම වෙනවද? ඔව් එහෙම වෙන්න ඕන. ඒක තමයි එන්ට්‍රොපිය කියන්නේ. හැබැයි මේ පොතේ තියෙන තොරතුරු ඉන්ෆෝමේෂන්ස් ඒව කවදාවත් දි รา පත් වෙන්නේ නැහැ. ඒවා දිගටම පවතිනවා. ඉතින් විද්‍යාඥයෝ අහන ලොකුම භයානකම ප්‍රශ්නේ තමයි මේ ඉන්ෆෝමේෂන් මේ විශ්වයට ආවේ කොහෙන්ද? මේක ශුන්‍යයේ මැවීමක්ද?
මම තවත් මේක පැහැදිලි කරන්න ලෝක ප්‍රසිද්ධ උදාහරණයක් අරන් එන්නම්. ඩොක්ටර් හූ සීරියස් එක ටීවී සීරීස් එක බලපු මගේ මිත්‍රයින්ට නම් මතක් වෙනවා ඇති මේ වගේ සිද්ධියක්. බීතෝවන්ගේ 5th සිම්පනි එක පස්වෙනි සිම්පනි එක මම අද කාලෙන් වර්තමානයෙන් කොහෙන් හරි අරගෙන නෝට් එකක් විදිහට ලියාගෙන අතීතයට ගිහිල්ලා බීතෝවන් ඒක මුලින්ම කරන්නත් කලින් අතීතයට ගිහිල්ලා බීතෝවන්ට දෙනවා. බීතෝවන් ඒක බලාගෙන ආපහු එයා එකක් වගේ ප්ලේ කරනවා. අර තේරෙනවද මම කියන එක? මුළු ලෝකෙම ඒක ප්‍රසිද්ධ වෙනවා බීතෝවන්ගේ නිර්මාණයක් විදිහට. ඒත් ඇත්තට මේක බීතෝවන්ද ලිව්වේ? ඒක බීතෝවන් ලිව්වේ නෑ. මොකද මමනේ ඒක ගිහින් දුන්නේ. හැබැයි මට ආවේ කොහෙන්ද ඒක? ඒක මම ලිව්වෙත් නෑ. අන්න ඒක තමයි ප්‍රශ්නය. විශ්වයට මේ තොරතුරු ආවේ කොහෙන්ද කියන එක තමයි ලොකුම ප්‍රශ්නය. ඉතින් මේ පැරඩොක්ස් එක අපිට උගන්වන පාඩම මොකද්ද? ඔයා හිතන්න ඔයා අලුත් දෙයක් කියලා දෙයක් අලුතෙන් නිපදවනකොට අලුත් අදහසක් වාට එනකොට මේ විශ්වයේ කාලය අතර එහෙම යමින් තිබ්බ නිකන් තොරතුරක් ඔයාගේ ඔලුවට එනවා වෙන්න බෑද? අපි මේක ෆ්‍රෙෂ් කියලා හිතනවා. ඒ වුණාට ඒක ෆ්‍රෙෂ් නොවෙන්න පුළුවන් නේද? ඉතින් මගේ මේ The Entropy Sutras කියන පොතෙන් මම කතා කළෙත් ඒ වගේ ගැඹුරු සංකල්ප කිහිපයක් එන The Entropy Sutras කියන මගේ පොතෙත් මම උත්සාහ කළේ මේ වගේ ගැඹුරු සංකීර්ණ දේවල් ගැන කතා කරන්න. ඔයාලට පුළුවන් මගේ පොත අරන් කියවන්න. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම්. ඉතින් ඔයාලත් මගේ අනාගතෙන් ආපු පොත කියවලා වචනයක් කොටාගෙන යන්න. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? අපිට ඇත්තටම නිදහස් සිතුවිලි තියෙනවද? නැත්නම් අපිත් කාගේ හරි ස්ක්‍රිප්ට් එක කොටස්කාරයෝ විතරයිද? ආගේ අදහසක් පාලින් කමෙන්ට් කරගෙන යන්න. තවත් මේ වගේ ගැඹුරු මාතෘකා ගැන කතා කරන්න කුතුහලයෙන් පිරුණු අලුත් වැඩසටහන් ගැන දිගටම මේ ප්ලේලිස්ට් එක පුරවන්න. ඒ වගේ වැඩසටහන් වලින් අපේ ඔළුව වෙහෙසන්න. ඔයාලත් කැමති නම් අනිවාර්යෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. අපේ පළමු වැඩසටහන අපි අද මෙතනින් අවසන් කරමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සමහර විට අතීතයේ දවසක